අද අපි කතා කරන්නේ කප්හෙම් එකේ Arduino program එක. මේකට මං liquid crystal library එක include කරගෙන තියෙනවා. ඒ වගේම EEPROM library එකත් include කරගෙන තියෙනවා. ඒ වගේම display එකේ RS pin එක Arduino එකේ දෙවෙනි pin එකටත් enable එක තුන්වෙනි pin එකටත් D4 ඉඳලා D7 වෙනකම් පිළිවෙලින් 4 5 6 යන Arduino pin වලට වයරින් කරගෙන තියෙනවා. ඊට පස්සේ අප් පින් එක කියලා මෙනු පින් එක කියලා දෙකක් දාගෙන තියෙනවා 8ටයි 9ටයි පුෂ් බටන් ස්විච් දෙකක්. ඇත්තටම මගේ ඒක දාගෙන තියෙන රීසෙට් පින් එකයි අනිත් එක මෙනු පින් එකට තමයි මෙනු සෙටින් වලට යන්න ඕනේ පින් එක විදිහට. ඒ වගේම මෙතන තියෙනවා පුෂ් පින් එකයි ෆීඩ් පින් එකයි කියලා නම් කරගෙන තියෙනවා. මම Arduino එකේ 11 වෙනි පින් එකයි 12 වෙනි පින් එකයි. ඒ දෙක තමයි රිලේ එකට සම්බන්ධ වෙන පින් දෙක අවුට්පුට් වශයෙන්. ඊට පස්සේ A0 පින් එක මම පාවිච්චි කරන්නේ proximity sensor එන output එක ගන්න. ඒක sensor pin වශයෙන් නම් කරගෙන තියෙනවා. ඒ වගේම variable integer type variable ගොඩක් මම මෙතන ඇඩ් කරගෙන තියෙනවා. register ගොඩක් ඒ වගේම long කියලා variable එකක් ඇඩ් කරගෙන තියෙනවා counter වශයෙන්. ඊට පස්සේ void setup function එකට ගියොත් මෙතන LCD බෙජ්ජින් 16 ගුණ කිරීම දෙක liquid crystal එක තමයි මම පාවිච්චි කරන්නේ. මෙතන පොඩි හොඳ නිමාවක් එන්න මෙතන factory name එකක් වගේ එක්ක company name එකක් වගේ අපිට මේ box එක on වෙනකොට display කරන්න පුළුවන්. ඒකට තමයි මම මේ ටික දාගෙන තියෙන්නේ. Hejan Creation Textile Private Limited කියලා දාගෙන තියෙන්නේ. ඔයාලට එතන කැමති නමක් දාගන්න පුළුවන්. ඒක මෙතන 5 second delay එකක් දාගෙන තියෙනවා මම. ඒ වගේම අප් පින් එකයි මෙනු පින් එකයි මගේ පුෂ් බටන් ටික ඉන්පුට් කරගෙන ඒවා පුල් අප් කරගෙන තියෙන ප්‍රෝග්‍රෑම් එකෙන්ම. ඒ වගේම සෙන්සර් පින් එකත් පුල් අප් කරගෙන තියෙනවා. ඒ වගේම මගේ පුෂ් පින් ෆීඩ් පින් ඒ කියන්නේ 11 වෙනි පින් එකයි 12 වෙනි පින් එකයි ඒ දෙක තමයි මම රිලේ එකට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඒ දෙක මම අවුට්පුට් කරගෙන තියෙනවා. ඒත් එක්කම අනිත් රෙජිස්ට්‍රි W0 1 2 3 4 5 7 කියලා integer type register ටිකට මම සේව් කරගෙන තියෙනවා EEPROM එකේ වැලියු ටිකක්. මේක ඇත්තටම කියනවා නම් අපි ප්‍රෝග්‍රෑම් එක මුලින්ම දාද්දී EEPROM එකේ වැලියු එක තියෙන්නේ 255 වශයෙන් තමයි තියෙන්නේ. එතකොට මේ 255 වශයෙන් තමයි මේ W වැලියු ඔක්කොම ඉන්නේ. ඒක අපි පස්සේ වෙනස් කරගන්න ඕනි setting වලට ගිහින්. නැත්තම් අපිට delay time එක ගොඩක් වැඩි වෙනවා. ඒත් එක්කම මේකේ ඔප්ෂන් එකක් තියෙනවා මම දාගෙන setting mode එකට යන්න. ඒ කියන්නේ box එක on වෙනකොටම හේජාන් මෙතන company name එක වැටෙනකොටම අපි මෙතන මේ push button switch එකක් press කරගෙන හිටියොත් ඒ කියන්නේ up pin එක ඒ කියන්නේ 9 වෙනි pin එක ඔබාගෙන හිටියොත් P සමානයි 1 කියලා වැලියු එකක් දීලා තියෙනවා. ඒත් එක්කම LCD ක්ලියර් කරලා තියෙනවා. ඊට පස්සේ
ඇඩ් සෙටින් කියලා ඩිස්ප්ලේ කරගෙන තියෙනවා මම. එතකොට පුෂ් බටන් එක අතාරින්න පුළුවන්. එතකොට මෙයා යන්නේ සෙටින් ෆන්ක්ෂන් එකට. මේ සෙටින් ෆන්ක්ෂන් එකට යනකොට තමයි අපිට පුළුවන් EEPROM එකේ තියෙන වැලියු අපිට ඕන විදිහට වෙනස් කරගන්න තමයි මේ මෙතනට යන්නේ. ඒත් එක්කම මගේ මෙතන ඩිලේ එකක් දාගෙන තියෙනවා. තප්පර 3ක. ඊට පස්සේ LCD ක්ලියර් කරලා ලූප් සෙටප් එක ඉවරයි. ඊට පස්සේ ලූප් එකට යන් අපි ලූප් එකේ දාගෙන තියෙනවා අපි P වලට වැලියු එක කියලා දුන්නා මෙතන. මොකද බටන් එක ප්‍රෙස් කරගෙන හිටිය නිසා අපි P එකට වැලියු එක කියලා දුන්නා. එතකොට මෙතනින් if P බිඳුවට වඩා වැඩි නම් at setting කියන ෆන්ක්ෂන් එකට යනවා. එතකොට තමයි at setting කියන්නේ අපිට setting EEPROM එකට අදාළ වැලියු ටික චේන්ජ් කරගන්න පුළුවන්. ඇත්තටම මේකේ වාසියක් වශයෙන් නම් මොකද අපිට ඕනේ වැලියු එකක් ප්‍රෝග්‍රෑම් එක තුලදී කියන Arduino එක තුලදී කියන්නේ කම්පියුටර් සම්බන්ධ නොකර මේ බටන් හරහාම ටයිමින් ටික අපිට ඕන විදිහට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු ඊට පස්සේ ඇඩ් සෙටින් කියන ෆන්ක්ෂන් එකට යනවා. ඒත් එක්කම අපි මෙතන පුෂ් බටන් එක එබුවේ නැත්තම් ඔන්න වෙනකොටම 9 වෙනි පින් එකට අදාළ බටන් එක ඔබලා තිබ්බේ නැත්තම් එතකොට ඇත්තටම p සමානයි බිඳුව. අපි කලින්ම p සමානයි බිඳුව කියලා දාගෙන තියෙනවා. එතකොට එයා කෙලින්ම යන්නේ මේ ලූප් එකට යන්නේ නැතුව මේ ලූප් එකට තමයි යන්නේ. එතකොට මේ ලූප් එකට යනකොට මෙතන තියෙන ෆන්ක්ෂන් ටික තියෙන්නේ ඩිස්ප්ලේ කරන එකයි කී එකට යන්නයි ඒ දෙක තමයි තියෙන්නේ මෙතන. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක මහන පැත්තේ ප්‍රෝග්‍රෑම් එකට අදාළව වැඩ කරන කොටස විතරයි මෙතන වැඩ කරන්නේ. අපි දැන් මෙතන බැලුවොත් ඇඩ් සෙටින් කියන ෆන්ක්ෂන් එකට යමු. ඇඩ් සෙටින් එකට ගියාට පස්සේ අපේ බටන් දෙක රීඩ් කරගන්නවා. ඒත් එක්කම p සමානයි 1යි. මොකද අපි කලින් වැලියු එක දුන්නේ p සමානයි 1යිනේ. p සමානයි 1යි නම් LCD එකේ ඩිස්ප්ලේ කරනවා wait time කියලා. ඒ කියන්නේ මෙතන ඇත්තටම wait time එක ඇත්තටම ප්‍රෝග්‍රෑම් එකේ දාගෙන තියෙන්නේ wait time එක කියන්නේ මැෂින් එක නිකන් ඉන්න ටයිම් එක. කියන්නේ ළමයා මැහුවට පස්සේ ස්ටකර් එක වැඩ කරන්නේ නැතුව නිකන් ඉන්න ඕනි අදාළ ටයිම් එක තමයි මෙතන මම දාගෙන තියෙන්නේ. වෙයිට් ටයිම් එක කොච්චර ඉන්න ඕනද කියලා. ඒක මෙතන අපේ p සමානයි 1යිනේ. ඒතකොට මෙතන ගිහින් අපි බටන් දෙක බලනවා මොන බටන් එකද ඔබන්න කියලා. මේකෙන් අයින් වෙන්න ඕන නම් අපි මෙනු බටන් එක ඔබනවා. එතකොට p සමානයි 2කට යනවා. එතකොට ඒ අනිත් සෙටින් එකට මෙතන අපිට අදාළ වැලියු එක දාගන්න ඕන නිසා අපි මෙතන up button state කියන ඒ කියන්නේ මෙනු පින් එක 8 වෙනි පින් එක තමයි මෙනු පින් එක වශයෙන් භාවිත කරලා තියෙන්නේ. මෙනු පින් එකෙන් අපිට මෙතන වැලියු එක වැඩි කරගන්න පුළුවන්. මෙතන k ඉඳලා බිඳුවේ ඉඳලා 11ට යනකම් වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේක 1 2 වගේ තමයි දාන්නේ වැලියු එක. wait time එකේ වැලියු එක එකක් වගේ තමයි දාන්නේ. ඊට පස්සේ අපි මෙනු පින් එක ඔබලා ඊළඟ p2ට යන්න ඕනි. p2 තියෙන්නේ push down time එක. push down time එක කියන්නේ piston එක ඉදිරියට තල්ලු වෙන ප්‍රමාණය කොච්චරද කියලා.
ඉදිරියට ඩවුන් වෙන ටයිම් එක තමයි මෙතන බලන්නේ පුෂ් ටයිම් එක ඒක ඒකත් අර විදිහම තමා W දෙකට තමයි මේක රීඩ් වෙන්නේ එතකොට මේකත් අපිට අවශ්‍ය පරිදි මෙතන පින් එක භාවිතා මේ කරමින් අඩු වැඩි කරගන්න පුළුවන් 8 වෙනි පින් එක මම කලින් කිව්වේ ඔව් මෙනු පින් එක ඔබලා අපිට අවශ්‍ය පරිදි මේක අඩු වැඩි කරගන්න පුළුවන් ඒ වගේම ඊළඟ ස්ටෙප් එකට යන්න අපි මේ අප් පින් එක භාවිතා කරනවා ඒක එබ්බුවට පස්සේ P3 සෙටින් එකට යනවා ඒ කියන්නේ පුෂ් අප් ටයිම් එක සිලින්ඩරේ කොච්චර වෙලා එතන නැවතිලා ඉන්න ඕනේද ඊට පස්සේ ආපස්සට යන ටයිම් ඒ ටික තමයි මෙතන තියෙන්නේ ඒ ටයිම් ටිකට අපිට අවශ්‍ය පරිදි වැලියුස් ටික දෙන්න පුළුවන් මෙතන ගොඩක් සෙටින් ටිකක් තියෙනවා සමහර සෙටින් නම් මම මේකේ යූස් කරන්නෙත් නැහැ ඊට පස්සේ මෙතන සෙටින් එක හැදුවට පස්සේ අපි නැවත මැෂින් එක ඒ කියන්නේ යුනිට් එකේ පවර් ඔෆ් කරලා ඔන් කරන්න ඕනි. එතකොට තමයි මේ වැලියු ටික සේව් වෙන්නේ. සේව් වෙලා ඊට පස්සේ ආපහු ඔන් කරනකොට තමයි ඒක සේව් වෙන්නේ. මේ වැලියු ටික මේ ඔන් කරනකොට අපි ආය බටන් එක ඔබාගෙන ඉන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මම ඩිස්ප්ලේ එකේ ගහලා තිබ්බේ සෙටින් පින් එක ඔබාගෙන ඔන් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ නෝමල් අපි ඔන් කරනවා. නෝමල් ඔන් කරනකොට අපි යන්නේ මෙන්න මේ ලූප් එකට. if p සමානයි 0 කියන එකට. මේකට ගියාම කී එකට යනවා ඩිස්ප්ලේ එකට යනවා කී එකට යනවා කී එකට යනවා ඩිස්ප්ලේ එකට යනවා. ඒ විදිහට තමයි මේක රොටේට් වෙන්නේ. අපි බලමු කී එකට ගිහින් මේ තියෙන්නේ කී ෆන්ක්ෂන් එක මෙතනත් අපි බටන් රීඩ් කරනවා මෙතන අපි කරන්නේ up button state low up button state low කියන්නේ counter stop ඒ කියන්නේ හදිස්සි හරි ළමයා මහගෙන යනකොට ඒ කැලේ ඩැමේජ් නම් එතකොට අපිට up button state එකට අදාළව තියෙන්නේ up pin එක ඒ කියන්නේ 9 වෙනි push button එකට යන pin එක ඒ pin එක එබුවොත් counter stop සමානයි 1 කියන වැලියු එක යනවා ඒත් එක්කම stop කියලා ඩිස්ප්ලේ වෙනවා ඩිස්ප්ලේ ෆන්ක්ෂන් එකට ගියාම මම ඒක පෙන්නන්නම් ඔයාලට ඩිස්ප්ලේ එකේ counter stop එක 1 කරනවා ඒත් එක්කම මේ ෆන්ක්ෂන් එකෙන් අයින් වෙනවා ඒත් එක්කම menu button state low මේ බටන් එක එබුවොත් ඒ කියන්නේ menu button state කියන්නේ 8 වෙනි පින් එකට අදාළ push button switch එක ඒක ප්‍රෙස් කරත් ඇත්තටම වෙන්නේ මගේ දාලා තිබ්බේ රීසෙට් කියලා එතකොට කවුන්ටර් එක 0 වෙනවා කවුන්ටර් එක 0 කරගන්න ඕන නම් තමයි ඒක ඔබන්නේ ඒත් එක්කම sensor button state කියන්නේ ඇත්තටම මගේ proximity A0 කියන pin එකට සම්බන්ධ කරලා තියෙන proximity sensor එකෙන් යන output එක මේක ඇත්තටම මෙතන දාගෙන තියෙන මේ වැලියු එක high වුණොත්
කවුන්ටර් එක ප්ලස් කරන්න. ඒ වගේම work කියන ෆන්ක්ෂන් එකට යන්න. ඒ කියන්නේ මේ ළමයා කෑල්ලක් මහලා ට්‍රිම් කරා. ට්‍රිම් එකට තමයි මං සම්බන්ධ කරලා තියෙන්නේ ප්‍රොක්සිමිටි සෙන්සර් එක. ට්‍රිම් සොලනොයිඩ් එකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකෙන් එන සිග්නල් එකත් එක්කම මෙයා යනවා work කියන ෆන්ක්ෂන් එකට. අපි බලමු මෙතන තව දෙකක් තියෙනවා කවුන්ටර් ස්ටොප් එක 0 නම් සෝරි කවුන්ටර් ස්ටොප් එක 1යි නම් කවුන්ටර් ස්ටොප් සමානයි අපි මෙතන work කියන ෆන්ක්ෂන් එකට යන් මම මේ මේ තියෙන void work මේක තමයි අපි වැඩ කරන්නේ. මෙතනට ගියාම ඩිස්ප්ලේ එකට යනවා. මම ඩිස්ප්ලේ ෆන්ක්ෂන් එකට පස්සේ යන්නම් මේ ටික ඔයාලට කියලා දෙන්න. මුලින්ම work එකේ delay time එකක් තියෙනවා. මේක තමයි wait time එක. ඇත්තටම මෙතන wait time එක මම 1 2 වගේ දාගන්න කියලා කිව්වේ ඒකයි. මෙතන මිලිසෙකන්ඩ් 300 ගුණ කිරීම 1 2 3 4 ඒ වගේ අපිට ලොකු values දාගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපිට ඉතා ඉක්මනින් delay time එක අඩු කරගන්න ඕන නිසා මෙතන W අගයන් අඩු කරලා තියාගන්න ඕනි. EEPROM එකේ save වෙන value ටික තමයි මේ තියෙන්නේ. මේක මුලින්ම program එක දැම්මට පස්සේ system function එකකින් හදන්න මම ඔයාලට කියලා දුන්නා. ඊට පස්සේ වැඩ නොකර නිකන් ඉන්න time එක තමයි wait time එක. ඊට පස්සේ digital write push pin එක high කරනවා. ඒත් එක්කම මෙතන delay time එක කියන්නේ අපි ඒකට සම්බන්ධ කරලා තියෙන සිලින්ඩරේ ඉස්සරහට යනවා. ඊට පස්සේ ඉස්සරහට ගිහින් ඉන්න time එක. ඊට පස්සේ අනිත් එකෙන් දාගෙන තියෙනවා push pin එක low කරලා. ඒකට අදාළ delay time එක තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ ආමේ තියෙන මේ ටික නම් use කරේ නෑ මම. display function එකට යනවා. මෙතනින් display function එකට ගිහින් බලමු අපි. මෙතන තියෙන්නේ LCD set cursor කෑලි ගාන display කරන එක තමයි මෙතන තියෙන්නේ piece counter එක. ඒත් එක්කම piece counter එක කීයද කියලා W0 registry එකේ තියෙන value එක read කරගන්නවා. ඒත් එක්කම ඒක print කරනවා. ඒත් එක්කම මෙතන තියෙනවා මෙන්න if function එකක් යටතේ දාගෙන තියෙනවා counter stop එක 1යි නම් LCD set cursor එකේ 12 වෙනි තැන stop කියලා display කරන්න කියලා. ඒ කියන්නේ ළමයා damage එකක් මහලා තියෙන්නේ. දැන් trim කරාම මේක work function එකට යන්නේ නැතුව counter at නොවෙන්න තමයි මෙතන function එක දාගෙන තියෙන්නේ. එතකොට button එක ebo කියලා display කරගන්න පුළුවන්. අපි stop කියලා වැටෙන්න හදලා තියෙන්නේ. ඒත් එක්කම අපි key function එකේ වැඩ ටික ඉවරයි. wait loop key එකටයි display එකටයි එහෙම තමයි මේකේ program එක shift වෙන්නේ. ඔයාලට මම මේ program එක link එක දාලා තියෙනවා description එක යටතේ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න share කරන්න. බොහොම ස්තුතියි.